හායි කොහොමද ඉතින්? හිතනවා හැමදාමත් වගේ ඔයාලා ආදරෙන් සතුටින් ඇති කියලා. ඉතින් ඔන්න තවත් කොටසක් අරගෙන මං ආවාදත්. අපි එහෙනම් යමු කතාවට. අනගි මද වේලාවක් නිහඬව සිටියේය. ඉන්පසු ඇගේ පපුව මතින් හිස තබාගෙනම තමාගේ බොර පැහැති දෑස් ඇගේ දෑස් වෙත යොමු කරමින් ඉතා මෘදු හඬින් කතා කරන්නට විය. මට ටනාෂ ගැන ඔයා එක කියන්න උවමනාව තිබ්බා. හැබැයි නිදහසේ ඉන්න ඔයාගේ හිතට අනවශ්‍ය බරක් එකතු කරන්න මට ඕනේ වුණේ නෑ. අනික ලං කරගත්ත ගමම්ම ඔයාගේ මූණේ තියෙන හිනාව නැති වෙනවට මං කැමති වුණේ නෑ. ඒ නිසායි මං ඒක කල් දැම්මේ. සිතඟිගේ හිත නැවතත් දැවී ගියේය. ඇය සෙමින් ඔහුගේ මුහුණ පිරිමදින්නට වූවාය. ඉතින් මං ඔෆිස් එකෙන් දැනගත්තු වෙලාවේ හරි මට කියන්න තිබුණනේ අයියේ. අනගිගේ මුවඟ නැගුණේ මද අසරණ සිනහවකි. යෝ මම කියන්න තමයි හිටියේ. ඒත් මං ඕපෙද්දී ඔයා මගේ ජීවිතෙන් ඈත් වෙන්න තීරණය කරලත් ඉවරයි. ඒ නිසානේ තනියෙන් බස් එකේ ආවේ. අඩුම තරමේ මම අරුවට ඔයාව පරිස්සමට බලා ගන්නවා කියලා දුන්න පොරොන්දුව ගැනවත් හිතුවද? ඔයාව පරිස්සමට එක්කෙන්නවත් මට දෙන්නේ නැති තරමට ඔයාට මාව එපා වෙලා. ඉතින් මං කොහොමද කියන්නේ? අනගි දිගු හුස්මක් පිට කළේය. ඔහුගේ රත් වූ දෑස් තුළ වූයේ මහා පසුතැවීමකි. මං හිතුවේ නැහැ ඔයා ඒක කවුරුත් කියපු පළියට පිළිගනී කියලා. මං හිතුවේ මං ඔයාට ආදරය කරනවා කියලා ඔයාට දැනෙන වැදි කියලා. ඒක එහෙම නෑ. ඒකට ඔයා වැරදිත් නැහැ. මං ආදරය කරන්න දන්නේ නැතුව ඇති. ඔහු ඇගේ දෑස් දෙස කෙලින් බැලුවේය. ඔයාට මොකද හිතුනේ? මට මැරි කරන්න කෙනෙක් තියාගෙන මං ඔයාව ආතල් එකට ලං කරගත්ත කියලාද? මං ඔයාට ආදරය කරන විදිහට ඔයාට එහෙම දෙයක් හිතුණාද දෝනේ? ඒත් සමගම සිතකි වහා තමාගේ සිහින් අතින් ඔහුගේ මුව වැසුවාය. තවත් එවැනි දේවල් ඔහු විසින් නොකිය යුතු බවත් ඇයට ඒවා ඇසීමට අවශ්‍ය නැති බවත් ඇය ඇගේ දෑසින් අඟවා සිටියාය. මේ මොහොතේ කොල්ලාගේ මුහුණේ තිබූ පසුතැවිලි වූ අසරණ පෙනුම ඇය හොඳින්ම වටහා ගත්තාය. ඇය නැවතත් ඔහුගේ හිසකේ සතරින් ඇඟිලි යවමින් හිස පිරිමදින්නට පටන් ගත්තාය. අනේ නෑ දෙයියනේ, මං කොහොමද ඔයා ගැන එහෙම හිතන්නේ? මට එහෙම හිතුනේ නෑ. ඇගේ හඬ ඉකිබිඳුමක් සමග පිටවිය. ඒත් මට ඒක දරා ගන්න හරි අමාරු වුණා අයියේ. මට හිතුනේම ඇයි ඔයා මට එහෙම කළේ කියලා විතරයි. අනික කවුද කියන්නේ ඔයා ආදරය කරන්න දන්නේ නැහැ කියලා?
කවුරුත් කාටවත්ම ඔයා මට මේ ආදරය කරන තරම් ආදරය කරලා නැතුව ඇති. ඔයා මාව පරිස්සම් කරන තරම් කිසිම කොල්ලෙක් තමන්ගේ කෙල්ලව පරිස්සම් කරන්න නැතුව ඇති. අනේ එහෙම තියාගෙන මං ගැන එහෙම හිතලා මට පව් පුරවන්න එපා අයියේ. ඇත්ත මගේ අතින් වැරැද්දක් වුණා. මට ඒ ගැන ඔයාගෙන් කෙලින් අහන්න තිබුණා. අනේත් ඇත්තටම මට ඒක අහන්න තරම් හයියක් තිබුණේ නෑ. අනේ මට සමා වෙන්න අයියේ. මං ලොකු වැරැද්දක් කළේ. මන් නිසා ඔයා ගොඩක් රිදවගෙන. අනේ ආයෙත් එහෙම කරන්න එපා හොඳද? සිතැඟිගේ දැසින් නැවතත් කඳුළු වැටෙන්නට විය. ආයෙම බොන්න බෑ. අනික සිගරට් අනේ ඒවා හොඳ නැහැනේ. ඔයා ඔහොම කරලා ඔයාට මොනවා හරි වුණොත් කවුද මාව බලාගන්නේ? එය අසද්දී අනගිගේ හදවත සම්පූර්ණයෙන්ම දිය වී ගියේය. ඔහු නැවතත් ඇයව තමාගේ උකුල මතට ගෙන ඒ කඳුළු පාරවල් මෘදුව පිස දමමින් තමාගේ පපුවට තද කරගත්තේය. ඇගේ නළල මත සියුම් සිපුමක් තවරමින් ඔහු ඇයව සැනසුවේය. කෙල්ලද තමාගේ දෑත් ඔහු වටා යවමින් ඇයට හැකි උපරිමයෙන් ඔහුව තදින් බැලඳ ගත්තාය. දැන් අඬන්න එපා හොඳද? දැන් හරිනේ? අනගිගේ හඬ ඉතා ආදරණීය වී ඇත. එවිට එයට අවනත වූ කෙල්ල ඔහුගේ මුහුණ දෙස බැලුවේ වෙනස්ම බැල්මකිනි. ඇගේ බැල්ම හඳුනා ගැනීමට අනගිට එතරම් වෙලාවක් ගත වූයේ නැත. ඇය බලන්නේ ඔහුගේ දෙතොල් දෙසය. ඇයට නැවතත් ඒ ආදරණීය පහස අවශ්‍ය බව ඇගේ දෑසින් නිගි කරද්දී අනගි නැවතත් ඇගේ දෙතොල් වෙත ලං විය. ඇගේ දෙතොල් මත දෙතොල් තබනවත් සමගම කෙල්ල අනගිගේ යටිතොල තදින් සැපුවේ එක්වරමය. එය අනගිට රිදුනි. නමුත් ඔහු කිසිවක් නොකර බලා සිටියේ ඇයි කුමක් කරන්නේ දැයි වටහා ගත නොහැකි වූ නිසාය. ඒත් සමගම දෙතොල් අත්හල කෙල්ල ඔහුගේ දෑස් දෙස බැලුවේ නුරුස්සන බැල්මකිනි. අනගේ අසරණ වූවක් මෙන් කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියේය. ආයෙම ස්මෝක් කරන්න බෑ හොඳේ. එහෙම වුණොත් මං ආයෙමත් මෙහෙම කරනවා. අනේ මේ තොල් තියෙන්නේ ඔව්වට නෙමෙයි. ඒව තියෙන්නේ මට. ඒ වගේම ඔය ජරාව බොන්න එපා. කෙල්ල කියද්දී කොල්ලාගේ මුවගට නැගුණේ හරි ලස්සන ආදරණීය සිනහවකි. ඒව තියෙන ඔයාටද? අනගි ඇසීය. ඒ වචන ටික ඇසෙද්දී ඇය වහා බිම බලාගත්තේ ලැජ්ජාවටය. කෙල්ලගේ නිකටින් අල්ලා මුහුණ නැවතත් ඉහළට එසවූ කොල්ලා ඇයව තවත් ලැජ්ජා කරමින් හා ඉතින් ඔයාගේ තමයි ඒවා. ආයෙම බොන්නේ නෑ හොඳද? ආයෙම ඔයාගේ ඇරෙන්න වෙන කිසිම දෙයක් ලං කරන්නේ නෑ මම මේවට.
හැබැයි ඔයා මගේ වෙලා ඉන්නකම්. අනික ස්ථීර හඬින් පැවසීය. කෙල්ල නැවතත් ඔහුගේ පපුවට තුරුල් වූයේ ඒ දෑස්වල බැල්ම දරාගත නොහැකි නිසාය. සුළු මොහොතක් කෙලෙසම ඔහුගේ පපුවේ හිස තබාගෙන සිටි කෙල්ල හූමිටි තිබ්බේ ඔහුගේ හඬටය. මැනික, මට තව පොඩි දවසක් දෙනවද? මම මේ ගැන තාත්තත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්නම්. මගේ දෝනිට තව ටික දවසක් ඉවසන් ඉන්න පුළුවන් නේද? අනිකගේ ඒ අසරණකම ඔහුගේ හිතේ ඇති හැඟීම් ඇයට හොඳින්ම තේරුණා. කොල්ලාගේ මුහුණ සිහින්ව පිරිමදිමින් ලස්සන සිනහවකින් කෙල්ල ඊට එකඟ වූවාය. අනේ හායියේ, ඔයා ඒක බලලා හොඳ විදිහට කරන්න. මට හදිසියක් නැහැ. දැන් ඔයා මගේනේ. ඔයාගේ විතරමයි. කොල්ල පැවසුවේ කෙල්ලව සනසන්නටය. මගේ සුදු මැණික හෙට ඔෆිස් යන්නේ නැහැනේ. ආයෙම අනිද්දාට ආවම තනාෂගෙන් ඔයාට කරදරයක් වෙන්නේ නැහැ. හොඳද? තනාෂලා කියන්නේ එච්චර හොඳ මිනිස්සු නෙමෙයි මැණික. එයාලව මම මෙච්චර කාලෙකට ගණන් ගත්තේ නෑ. හැබැයි දැන් එහෙම කරන්න බෑ. මට බයයි එයාලා ඔයාට කරදරයක් කරයි කියලා. ඒකයි මං ඉවසුවේ. මං දන්නවා මගේ කෙල්ලට ගොඩක් රිදුණා. සෝරි මැනික. මම මේ ප්‍රශ්නේ පුළුවන් ඉක්මනට විසඳනවා. ප්‍රශ්නේ තියෙන්නේ තනාෂගේ තාත්තා මේ බිස්නස් එකට සම්බන්ධ කෙනෙක් වෙන එක. හැබැයි ඒ මොනවා වුණත් මම ඒක විසඳනවා. මං තාත්තා එක්ක මේ ගැන කතා කරන්නම්. හොඳද? අනේ එයා මට කැමති වෙයිද අයියේ? කෙල්ල ඇසුවේ බියෙනි. අකමැති වෙන්නේ නැහැ. මං කැමති කරගන්නම්කෝ. හරිද? ඉතින් ඒ බෑ කිව්වොත් ඒත් බෑ කිව්වොත් මගේ චූටි සුරංගනාවිව මම වෙන මාලිකාවක් හදලා එක්කන් යන්න. අනගේ සිනාසෙමින් පැවසීය. අනේ විහිළු නෙමෙයි අයියේ. ඉතින් කවුද විහිළු කරන්නේ? විහිළු නෙමෙයි. මං එයාගෙන් අහනවා. එයා කැමති වුණොත් ඒක හොඳයි. හැබැයි එහෙම නොවුනොත් ඉතින් අපි තනියෙන් ජීවිතේ පටන් ගමු. හැබැයි එහෙමයි කියලා ඔයාව එක්කන් ගිහිල්ලා හොරෙන් බැඳගන්නේ නෑ මං. හොඳද? මගේ මැනිකව මගේ ළඟට ගන්නේ ලස්සන මනමාලියෙක් කරලා. ලොකු වෙඩින් එකක් අරගෙන කවුරු කොහොම මොනවා කිව්වත් මං ඒ දේ කරනවා. ඒකින්ද ආයෙම බොරුවට අඬන්න බෑ. හොඳද? මා විශ්වාස කරන්න පුළුවන්ද? කොල්ල ඇසුවේ කෙල්ලගේ කොපුල් පිරිමදිමිනි. කෙල්ල හිස වැනුවේ මවාගත් සතුටකින්ය. ඔව්, මට ඔයාව විශ්වාසයි. මන් දන්නවා ඔයා මට වැරද්දක්
අන්න ඒක හිතේ තියාගෙන ඉන්නකෝ. වෙන කිසිම දෙයක් ගණන් ගන්න එපා. හොඳද? දැන් මේක දැනගත්තම ටනාෂා කොයි විදිහට ඒකට රියැක්ට් කරයිද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් එයාගෙන් හොඳ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න නම් අපිට බෑ. ඒක නිසා මගේ මැනිකට මං වෙනුවෙන් තව ටිකක් අල්ලන් ඉන්න පුළුවන් නේද? අනේ හාදෙයනේ මට පුළුවන්. ඔයා මගේනේ. මං එයා කියන ඒවා ගණන් ගන්නෙ නෑ ආයෙම. මං හොඳ ළමයෙක් නේ. කෙල්ල හුරුබුහුටු හඬින් පැවසුවාය. කොල්ලට ඇයි කෙරේ දැනුනේ දැඩි සෙනෙහසකි. ඔහු ඇය දෙස බලා සිටියේ දැස් වෙනතකට ගැනීමට ලෝභකමිනි. කෙල්ලේ නිහඬියාව බින්දේය. අයියේ. ඔයාගේ එක්ස්ට්‍රා ඇඳුමක් නැද්ද කායකේ? ඇති. ඇයි? එහෙනම් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. අපි කමු. ඔයාට මහන්සි පාටයි. ලොකු මහන්සියකින් තමා හිටියේ නම්. හැබැයි දැන් හරි. අනගේ සිනාසුනේය. ඒකට කමක් නැහැ. ගිහි වොෂ් එකක් දාගෙන එන්නකෝ. අපි කමු. මම ඔයාට කවන්නම්. කෙල්ල පැවසුවේ ඔහුගේ දැස් දෙස බලමිනි. ඔහු ඇයව ඔසවා නැවත සෝපාව මතින් හිඳ වූයේ. ඉන්පසු ගොස් තමාගේ ඇඳුම් ගෙනවිත් වොෂ් එකක් දා ගැනීමටය. මම ඔයාගේ වොෂ්රූම් එකෙන් වොෂ් එකක් දාගන්න එහෙනම්. ඔහු පැවසුවේ කෙල්ලගේ අවසරය ලබා ගැනීමටය. ඉතින් අනේ මමත් එන්නම් කාමරේට. ඇය අසන්නේ ලැජ්ජාවෙනි. යමු. කියමින් කොල්ලා කෙල්ලව නැවතත් දෑතට ගත්තේ ඇගේ දෙපා මහන්සි කරවීමට ඔහු තුළ වූ අකමැත්ත නිසාය. සෙමින් ඇය වැඳමතින් තැබූ ඔහු ඔයා චේන්ජ් කරගන්න ඕන නම් ඇඳුම් චේන්ජ් කරගන්න. මම වොෂ් එකක් දාගෙන එන්නම්. කියමින් වොෂ්රූම් එක තුළට ගියේය. ඊට සුළු මොහොතකට පසු ඔහු කාමරයට ඇතුල් වූයේ ෂෝට් එකකට ටී-ෂර්ට් එකක් දාගෙනය. ඒ වන විට කෙල්ල රාත්‍රී ඇඳුමකට මාරු වී සිටියාය. එය දිග කලිසමකින් සහ ටී-ෂර්ට් එකකින් සමන්විත විය. එය හරිම සංවරය. ඇගේ දෙමව්පියන් ඇයව කොතරම් ලස්සනට ගුණධර්ම ඇතිව හදා වඩා ඇත්තැයි සිතූ අනගිට එහෙව් කෙල්ලෙක් තමාගේ ජීවිතයට ලැබීම තමා කොතරම් වාසනාවන්තදැයි සිතුනි. අනගේ සිතැඟිගේ නිවසින් පිට වූයේ ඊට පැයකට පමණ ආසන්න කාලයකට පසුවය. තමාගේ ඇගේ දැවටමින් සුරතල් වන කෙල්ලව දමා යාමට ඔහුට කොතරම් ලෝභ හිතුණද ඒ වෙලාවේ ඔහුට යාමට අවශ්‍ය වූයේ තාත්තා සමග මේ ප්‍රශ්නය ගැන කතා කිරීමට හොඳම වේලාව මෙය වූ බැවිනි. පසුදා උදෑසන අවදි වූ අනගි ඔෆිස් එකට ගියේය. ඔහු සිතැඟිට උදෙන්ම දුරකථන ඇමතුමක් ලබා නොගත්තේ ඇයට තුවාල නිසා හොඳින් විවේකය අවශ්‍යයයි සිතූ නිසාය. නමුත් උදෑසන 10ට පමණ වන විටත් ඇයගෙන් ඇමතුමක් නැති නිසා ඔහු ඇයට ඇමතුමක් ගත්තේය.
එම ඇමතුමට ඇය ප්‍රතිචාර දැක්වූයේ තවමත් නින්දෙන් මෙන් හොරු බොහොටි අඬිනි. නිදිද තවම? හරි ෂෝක්. පැය කීයක් නිදාගත්තද මැනික? අනගි ඇසුවේ මුවගට නැගුණු ආදරණීය සිනහවකිනි. කෙල්ල ඇඳේ අනිත් පසට හැරමින් හෝමිටි තිබ්බේය. කෝ දැන් නැගිටිමු. කෑම ඕඩර් කරලා තියෙන්නේ. ගිහින් අරන් එන්නකෝ. කාලා ආයෙම නිදාගන්න. කොල්ල පැවසුවේ ඇය කෙරෙහි සිතේ තිබූ අප්‍රමාණ සෙනෙහසිනි. දුරකථන ඇමතුමේ රැඳී සිටිමින්ම සෙමින් නැගිට සිතැඟි දොර විවර කර කෑම පාර්සලය ලබා ගත්තේය. ඇය නැවතත් දොර වසා ඇතුළට එන තෙක්ම අනගි ඇමතුමේ රැඳී සිටියේය. පසුව කෙල්ලගේ අකමැත්තෙන් ඔහු ඇමතුම විසන්ධි කළේ ඔහුට මීටින් එකට යා යුතු බව පවසමින් ඒ අවසන් වූ වහාම කෙල්ලට කෝල් කරන බවට පොරොන්දු වෙමිනි. පසුව කෙල්ල සිටියේ පාළුවෙන්ය. ඇඳේ ඒ මේ අත පෙරළමින් දුරකථනය දෙස බලා වුන් ඇය ආලින්දයට පැමිණියේ දුරකථනය දෙස බලා සිටිමින් ඇති වූ හිස කැක්කුමද සමගය. සවස 3ට ආසන්නව තිබුණි. මේ අතර ගෙතුළට සිටි සිතැඟිට එකවරම ඇසුනේ කවුරුන් හෝ දොරේ යතුළු හිටලට යතුරක් දරා දොර විවර කිරීමට උත්සාහ කරන හඬයි. හදිසියේම ඇසුණු ඒ ශබ්දයෙන් කෙල්ලගේ පපුව ගැස්සී ගිය අතර ඇය එකවරම දැඩි ලෙස බියට පත් වූවාය. කවුද එනව ඇත්තේ? ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් ඔන්න කතාව ගැන අදහසක් කියලා යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලටත් තියෙනවද ඒ වගේ ලස්සන මතක? ඔයාගේ පාර්ට්නර් ස්මෝක් කරන කෙනෙක්ද? ඔන්න නවත්තන්න හොඳ අදහසක් දුන්නා. try කරලා බලන්න. ප්‍රතිඵලයක් තිබුණොත් කමෙන්ට් එකක් විදිහට ලියාගෙනත් යන්න. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. කතාවට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. හෙට තවත් කොටසක් අරගෙන අනිවාර්යෙන් වෙනවා. එතකන් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම.